ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද වීඩියෝ එකෙන් මම අරන් ආවේ රසට කොහිල කරි එකක් හදලා කොහොමද මම උදේ පාන්දරට ඉක්මනට උයාගන්නේ කියලා. උදේ ඉක්මනට උයාගන්න නම් කොහොමද ඉතින් කලින් රෙඩි වෙන්න ඕනේ කියලා මම කලින් වීඩියෝ එකෙත් කිව්වනේ. ඉතින් මම මේ කොහිල කරි එක හදන්නේ කලින් දවසේ රෑ. කලින් දවසේ රෑ හදන කොහිල කරි එක කොහොමද හදන්නේ කියලායි රස කොහොමද කියලායි දැනගන්න ඕන නම් වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්නකෝ. කොහිල කියන්නේ ඉතින් ගොඩක් අය කන්න අකමැති කෑමක් නේ. මමත් ඉස්සර කොහිල කන්න හරිම අකමැති. හැබැයි මේ විදිහට කොහිල කරි එක හැදුවොත් නම් හැමෝම ඉල්ල කයි. මොකද ඒ තරමට මෙහෙම හැදුවාම නම් කොහිල කරි එක ඇත්තටම රසයි. මුලින්ම ඉතින් අපි කොහිල ටික මේ විදිහට චූටියට කපා ගන්න ඕනේ. මම කොහිල හදන්නේ හරියම චූටියට කපලා. දඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා. කොහිල ටික මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට ඕන අනික අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගන්න ඕනේ. මම දැන් ලුණු ගෙඩියක් කපා ගන්න තමයි යන්නේ. මේ සම්පූර්ණ ලුණු ගෙඩියම නම් කොහිල එකට නෙමෙයි. ඊළඟ දවසට උයන්න තියෙන අනිත් කෑම වලටත් එක්ක තමයි මම මෙතන මේ ලුණු කපා ගන්නෙ. ඊට පස්සේ අමු මිරිස් කරල් දෙකක් මේ විදිහට මම පොඩියට කපා ගන්නවා. මේක කොහිල එකට. ඊට පස්සේ මේ විදිහට සුදු කොච්චි ටිකකුත් අරගෙන චුට්ටක් පලා ගන්න ඕනේ. මේක මම ගන්නෙ කොහිල කරි එකට නම් නෙමෙයි. ඊට පස්සේ අපිට ඕන සුදු ලුණු බික් දෙකක් තුනක් වගේ. මම මෙතන නම් සුදු ලුණු අරන් තියෙන අනිත් කෑම වලටත් එක්කම මම සුදු ලුණු ගොඩක් වෙලාවට පොත්තත් එක්ක පාවිච්චි කරනවා තලලා අරගෙන. එහෙම දැම්මහම කෑම එක ගොඩක් රසයි කියලා මට හිතෙනවා. හරි, දැන් යමුකෝ කොහිල කරි එක හදාගන්න. මේ විදිහට තෙල් ටිකක් මුලින්ම එකතු කරනවා. මම කොහිල කරි එක හදන්නේ වතුර දාන්නේ නැතුව. ඒ හින්දා තමයි තෙල් චුට්ටක් වැඩියෙන් එකතු කරේ. ඉතින් මේ විදිහට අබ ටිකක් එකතු කරලා ඒක හොඳට බැදීගෙන එනකොට මේකට අපි කූනිස්සෝ ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ කොහිල ටික දාන්නේ. දැන් කරපිංචා, රම්පේ, ලුණු, අමු මිරිස් ඒ ටික දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් ලුණු එතකොට බැදපු 3-5 ඊට පස්සේ කහ ඒ වගේම මිරිස් කුඩුත් එකතු කරන්න ඕනේ. මෙතන වීඩියෝ එකට පේන නැතුව ඇති මම මෙතන සුදු ලුණුත් එකතු කරලා තමයි තියෙන්නේ. සුදු ලුණු එකතු කරනකොට තලාගත්ත සුදු ලුණු එකතු කරන්න. එහෙම එකතු කරාම ඇත්තටම කෑම එක හරි රසක් එනවා. මේ බලන්නකෝ විනාඩි 10කින් විතර රසම රස කොහිල කරි එකක් අපි හදාගෙන ඉවරයි. දැන් ඉතින් කලින් දවසේ රෑ කරි එක හදලා ඉවරයි. අපි බලමු ඊළඟ දවසේ මම කොහොමද වැඩවලට ලෑස්ති වෙන්නේ කියලා. ඔන්න ඊළඟ දවසේ උදේ මම ඉක්මනටම උයා ගන්න තමයි යන්නේ. කොහිල කරි එක හදලානේ තියෙන්නේ. දැන් මේ විදිහට අල එකක් හැදුවා. අල එක කිරට තමයි හැදුවේ. රස වෙන්න ඕන හින්දා මම දහි ටිකක් දැම්මා. මෙහෙම දැම්මම හරි රසයි. ඔන්න ඉතින් බත් එකත් උයලා ඉවරයි. අද දවසේ මම වැඩට ගෙනියන්න හස්බන්ඩ්ට හදලා දුන්නේ අල කරි එකක් හදලා කලින් දවසේ හදපු කොහිල කරි එකයි තව බිත්තර තම්බලා ආයේ සලාද එකක් හදලා. මේ තියෙන්නේ අල කරි එක පේනවනේ හරිම රස පාටට තියෙනවා. සලාද නම් ඉතින් හදන්න හැමෝම දන්නවනේ. මේ විදිහට තමයි ඉතින් මම උදේට කෑම හදන්නේ. මට මේ කෑම එක හදාගන්නත් විනාඩි 15ක් වගේ තමයි ගියේ. මේ තියෙන්නේ හස්බන්ඩ්ටයි හස්බන්ඩ්ගේ නංගිටයි උදේට වැඩට යන්න මම ඔත්තලා දෙන්න යන බත් පාර්සල් ටික. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම ගිහිල්ලා එන්නම්.